අදිෂ්ඨාන පිහිටුවා ගන්නට ඕනේ. හොඳට පුණ්‍ය කර්මයන් කරන්න. කරන පුණ්‍ය කර්මය ටිකක් වුණත් පින්වතුනි ඊටම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කරගන්න. අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ. සමහර විට අපි දන්නවා මේ පින්වතුන් නිවෙස්වල වාසය කරද්දී නොයේකොත් ප්‍රශ්න අතර වාසය කරන් තමන්ට උදේ පාන්දර නැගිටලා ගෙවල් දොරවල් වැඩ කරලා දවල් කාලේ රාජකාරී කටයුතු කරලා හවස් කාලයේදී නැවත නිවෙස්වල ඇවිල්ලා නිවෙස්වල කටයුතු කරලා මේ වාගේ තමන්ගේ කාලයෙන් උපරිම වැඩ ගන්න ජීවිතයක් තියෙන. ඒතර කාලය වශයෙන් ගත්තොත් අපිට මේ වෙනුවෙන් කැප වෙලා කරන්න තියෙන කාලය ඉතා අඩුයි. එනමුත් පින්වතුනි අපි කරගන්නා වූ කුඩා නමුත් පුණ්‍ය කර්මය ඊටම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කරගන්න ඕනේ. දැන් මේ පින්වතුන් උදේ පාන්දර අපි හිතමු බුදුරජාන් වහන්සේට වන්දනමාන කරලා මේ තමන් රැකී රාස්සාවට යනවයි කියලා කියන්නේ විනාඩියයි වන්දනා කරා. මේ විනාඩියයි පින්වතුනි නිකාං ආවට ගියාට වඳින්නේ නැතුව හිත යොදලා වන්දනා කරන්න. මේ වන්දනා කරන්නේ අපි එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. සාරාංශකේ කල්ප ලක්ෂයක් පාරමේ ගුණ දහම් පූර්ණේ කරලා මේ ලෞතර බුද්ධත්වයට පත් වෙච්චි, මිනිස්යන්ට ශ්‍රේෂ්ඨ වෙච්චි, දෙවියන්ට ශ්‍රේෂ්ඨ වෙච්චි, බ්‍රහ්මයන්ට ශ්‍රේෂ්ඨ වෙච්චි, මේ ලෝක තුන් ලෝක ධාතුයේම අග්‍රස්ථානයට පත් වෙච්චි තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේටයි. මේ වගේ තමන් මේ බුදුරජාන් වහන්සේ පිළිබඳව හැඟීමක් හිතේ පිහිටවාගෙන පින්වතුනි බුද්ධ වන්දනා විනාඩියක් කරලා යන්න ගමන සාර්ථකයි.